තුන්වෙනි එක්දිනතාවගේ වාසාව හේතුවෙන් යත වෙයිද මේ ශ්‍රී ලංකාව සහ බටහිර කොළඹ කන්දේ මත තුන්වෙනි එක්දින තරගාවලිය. තරගය පැවැත්වෙන්නේ ජූනි 9 මෙරට වේලාවෙන් අලුයම 1ට පැවැත්වෙන්නේ තරගයේ දින කාලගුණා වැකිය. කින්ස්ටන් ක්‍රීඩාංගණයේ තරගය පැවැත්වෙන්නේ දවල් කාලයේ තත්ත්වයේ තනින් තන ගියුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. රාත්‍රී කාලයේ තත්ත්වය පැහැදිලි වැසි උපරිම උෂ්ණත්වයේ සෙල්සියස් 24 අතර වායුගෝලයේ ආර්ද්‍රතාව 85ක් වැසි ඇතිවීමේ සම්භාව්‍ය දවල් කාලයේදී 65 රාත්‍රී කාලයේදී 50ක සුළඟ ගිරිකොන් දෙසින් පැයට කිලෝමීටර් 6ක වේගයෙන් පෙරතරගේ එක්දිනතරගේ වාසාව හේතුවෙන් එකදු පන්දුවක් ප්‍රක්‍රියා යවුබෙන නොහැකි අතහැර දැමීම සිදු අතර මෙම තරගයේදීද 65 කියලා වැසි සම්භාවිතව පවතින බැවින් වාසාවට තරගයට බාධා එල්ල කිරීමේ දැඩි අවධානයක් පවතී. එසේම වෙස්ලින්ගෙන් කන්දේ වෙනස්කම් සිදු කරන නමුත් ශ්‍රී ලංකා කන්දම එක් වෙනස්කම් ඒ කියන්නේ එසාන් මාලින්ගන් තරගය ක්‍රීඩා කිරීම බොහෝ වියක් ඒ වගේම කාසිය වාසිය ජයග්‍රහණය කරන කන්දම මුලින්ම පන්දුවල පහළ දීපෙන එක තමයි මගේ මතය. එයාගෙන තවත් ක්‍රීඩා විද්‍යාලු මේ channel එකෙන් තාක්ෂණික උණුසුම් ක්‍රියාත්මක අප්ඩේට් එකක් සමග හැම වෙලේම පරිස්සමෙන් ඉන්න මාගේ අරුමෙන් ජය වේවා.